දෑත නල්ලට අරගෙන කවුරු තමන්ගේ අම්මව සිහිපත් කරගන්න දස මාසයක් කුසේ දරාගෙන අපි වෙනුවෙන් මේ ලෝකෙ විඳින්න හැකි විඳිය නොහැකි මිනිස්සෙට ඉවසිය නොහැකි අප්‍රමාණ වේදනාවන් විඳ අම්මගේ දෙතන කිරීමකට තාත්තගේ දෙතන කිරීමේ නැති වුණාට දරු සිනහසක් නැහැති නෑ තාත්තගේ හදවත පළලා බලන්න පුළුවන් නම් පේනවා හැගෙනවා ඒ දරු සිනහස ආදරණීය අම්මේ ආදරණීය තාත්තේ ඔබට වඳිනවා කියලා දෑත නල්ලටගෙන අපි වන්දනා කරමු. සම්මා සම්බුදු සේමයි මා වැදු මගේ අම්මා නම්මගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බෑ නිම්මා සම්මා සම්බුදු සරණයි මා වැදු මගේ අම්මා ගියා ඇත පිටිසරගම් වලට පියා සොයාගෙන ගින්න මුදලුත් දුන්න පියා මේ ආකාර සැප තාමට දුන්න පියා සම්මා සම්බුදු සරණයි මාගේ පියා පින්නතුනි අම්මා තාත්තා කියන්නේ සසරක්මයි. ඇයි අම්මා තාත්තා සසරක් කියලා මම මතක් කළේ? ඔය ඇත්ත දන්නවද? අම්මා කෙනෙක්ගේ වචනය හේතු වුණා අපේ ලෝතුරා බුදුහාමුදුරුවන්ට බුද්ධ රාජ්‍ය ලබන්න. එයත් අහලා තියෙනවද? අහලා තියෙනවද? මොකද්ද මේ පැති ගමනේ කියන නම? එහෙනම් මා බිම නැත්තම් කතා කරන්න බෑ. අහලා නැද්ද? අම්මා කෙනෙක්ගේ වචනයක් හේතුණා කියලා. අහලා නැද්ද? පෙන්නන්නේ. එදා මාතුපෝසක ජාතකයේදී පුතයි තාත්තයි තමයි නැවුනගලා ගියේ බණුවෙන දානවා. තාත්තගේ වියෝගයෙන් පස්සේ පුතා තෝරගත්ත තාත්තගේ රැකියාව ඉදිරියට කරගෙන යන්නේ. එක දවසක් අම්මා කියනවා මගේ පුතේ මමත් වෙනවා ඔබේ කියන්න. ඔහොම බඩු වේදනාවෙන් අම්මා පුතත් එක්ක නැවුනකල යද්දී මහා සාගරේ මැද්දේ වෙනන්නේ මේ නැර මුහුදුපත් වෙනවා. මරණ බියෙන් ආදරණීය අම්මා පුතාගේ කරමතට පැන්නා. ආදරණීය අම්මව කරමත පින්නාගත්තු පුතා මහා මොහොතට පැනලා පීනලා අම්මව ඉක්ුඩ කළා. අම්මගේ ජීවිතේ රැකගත්ත පින්නාපියා. එදා අම්මා කිව්වේ එක වචනයයි. මගේ පුතා බුදු වියන් කිව්වා. මගේ ජීවිතේ බේරගත්තට අද අපි මල් පහන් පුද පූජා තියලා උදේ දවල් රැ වඳින ලෞතුරා බුද්ධ රාජ්‍ය අත්පත් කරගත්තු මගේ සාන්ති නායක මාමෑණී බුදුහාමුදුරුවන්ට මේ බුද්ධ රාජ්‍ය ලැබෙන්නට ඉතා අම්මගේ ආශිර්වාදය තුනා. පින්වත්නි,
ඒ නිසාමයි